මට මතකයි සබින පොඩි කාලේ එයාට අවුරුදු 2-3 වගේ වෙනකොට එයා පොඩි ඇඳුමකුත් දාගෙන මේ වගේ පොඩි මයික්‍රෝෆෝන් එකක් අතේ තියාගෙන ඉතින් මම මේ පෙක්ච් එකේ වගේ මම ඉඳගෙන ඉන්නවා. ඉතින් එයා කියනවා මම කවදා හරි දවසක ක්‍රවුන් එකක් මම දාන විදියට එයා මගෙන් බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මම මයික්‍රොෆෝන් එක එයා අරගෙන මම ඉතින් දැන් ඉන්නවා. ඉතින් එයා ළඟ තියෙන පොඩි ප්ලාස්ටික් මේ මොකක්ද ඒකට කියන්නේ මේ ක්‍රවුන් එකක්. ඉතින් එයා ඔක නිතරම දානවා. ඉතින් මට ඒ වෙලාවේ මගේ පොඩි හීනයක් විතරයි. හැබැයි එයා ලොකු වෙනකොට ඒ හීනේ මගේ හීනේ එයාත් හීනයක් කරගත්තා. ඊට පස්සේ මට තේරුණා එයා ගොඩක් එයා එන්නේ ඒ පැත්තටම නැඹුරු වෙන වුණු හින්දා මම එයාට ගොඩාක් උදව් කරා. ඊට පස්සේ තමයි එයා 2016 මිසිස් යුරෝපා තරගයටත් ඉදිරිපත් වෙලා එයා ඒකෙනුත් පළවෙනි ස්ථානයට අරගෙන එයාගේ ඒ ගමනට මම ගොඩාක් එයාට උදව් කරා. ඉතින් ඇත්තටම මට කියන්න වචන නැහැ. මොකද අම්මා කෙනෙක් හැටියට එයා මේ මං වෙනුවෙන් මගේ ලංකාව වෙනුවෙන් එයා ගොඩාක් ශක්තිමත්ව ධෛර්යවත්ව මගේ ලංකාවට එයා මේ අද ගෙනාපු කිරුළට මම සබිනවට ඇත්තටම ආදරේ ඒ වගේ මම ඔයාලට දෙනවා. ඉතින් මම වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ මොකද මට ඇත්තටම හරි සතුටුයි. අම්මා කෙනෙක් හැටියට මට ගොඩාක් සතුටුයි. මොකද මේක මගේ තිබුණු හීනයක් බලාපොරොත්තුවක්. හැබැයි ඒ හීනේ අපේ ලංකාවේ හීනයක් කරගෙන ගොඩාක් යට උදව් කරා. හැම අතින්ම මුළු ලෝකෙම. ඉතින් ඇත්තටම ඒ අතින් මම අද මේ ලෝකේ ඉන්න සතුටම අම්මයි කියලා මට කියන්න තියෙනවා. ඒ වගේම තමයි මේ ඔයාලා හැම දෙනාම සබිනත් එක්ක හිටියා. විශේෂයෙන්ම මිස්ටර් චන්දිමාල් එම වගේ සබින පොඩි මේක හිටියා. ඒ අයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද